මිත්‍රෝනි මේ වීඩියෝ එක මට මේ මල්ලි කෙනෙක් එපු වීඩියෝ එකක්. මේ මල්ලි කියන්නේ මේ අපේ වීඩියෝ බලලා තමයි මේ වගාව පටන් ගත්තේ කියලා. ඉතින් මේ එතන ටනල් එක හොඳට හදලා තියෙන උඩ බට වලින්. එතන මෙහෙම අපිට ඕන වගාවක් කරන්නත් පුළුවන්. මෙහෙම ටනල් හදලා ඊට පස්සේ මෙහෙම හොඳට ටනල් හදන්නත් පුළුවන්. මම මේ වගාවේ දාගෙන අඩුපාඩු ටික කියන්නම්. ගස් ළඟ තියලා තියෙන වැඩි මේ කියන්නේ මේ පොට් ළඟ තියලා තියෙන වැඩි සාමාන්‍යයෙන් අඩි 2.5 3ක්වත් පරතරේ තියෙන්න ඕන පොට් එකකින් පොට් එකකට. මේක ළඟ වැඩි. ඊට පස්සේ ගස් වල අතු කපලා නැහැ. ඊට පස්සේ ගස් වල අතු උඩට කරලා බැඳලා නැහැ. ඒතකොට පොලින් වෙන් කරගෙන නැහැ. ඉතින් එහෙම වුණාම අර එකට ගොල්ලට හැදිච්චාම මෙහෙම අස්සන්න අඩුයි. එහෙනම් අනිවාර්යෙන් මෙහෙම අපි වගා කරද්දී මේ පරතරේ තියලා හදන්න. අඩි 2.5 3ක්වත් අනිවාර්යෙන් පරතරේ තියන්න. ඊට පස්සේ අපිට පෝලිං අතර යන්න ඉඩ තියා ගන්නවා. ඒතර තමයි අපිට මේ ගස් වල වැඩ කරන්න පුළුවන්. වතුර දාන්න පුළුවන්, බෙහෙත් ගන්න පුළුවන්, මිරිස් කඩන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් පැල පෝලිං දෙකක් අතර අඩි 2.5 3ක්වත් අපි අතාරින්න ඕනේ. මේ වගේ අපි හිතමු අඩි 2.5ක් අතරිය කියලා. අඩි 2.5ක් අතරලා තියෙන්න ඕන අපිට මේව ඇතුලින් යන්න පුළුවන් වෙනවා. එතකොට එහෙම වුණාම තමයි අපිට පහසුවෙන් මේක ඇතුලේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් බලන්න මිත්‍රෝනේ මෙහා මේ උඩ බට්ට වලින් හදලා තින්න මේ ගෘහේ. හැබැයි හොඳට හදලා තිනවා ගෘහේ මට පේන විදිහට නම්. වගාවේ තියෙන දෝෂ ටික හදාගත්තා නම් ඇත්තටම මේක හොඳ වගාවක් මේක කරන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් වුණත් හොඳ වගාවක් කරන් ගන්න පුළුවන්. එතකොට අපි ගස් බැඳ ගන්න දැන් මේ වගේ මොන හරි ව්‍යුහයක් අපි හදන්න ඕන. දැන් මේ උඩ බට්ට වලින් වගේ ගහන එකක මේ ගස් එල්ලලා බඳින්න බෑනේ. ඒ හින්දා අපිට මේක ඇතුලේ කණු හිටවලා හරි ඒ කණු අතර කම්බි ඇදලා කණු අතර මේ ගස් එල්ලන්න හදා ගන්නවා. නැත්තම් උණ බට වල ගස් එල්ලුවොත් සමහරවිට මේ කඩම් වැටෙන්න පුළුවන් හයිය නැති හින්දා. ඉතින් බලන්න මිත්‍රයනි මෙන්න මෙහෙම හදලා අපිට වගා කරන්න පුළුවන් පහසුවෙන් ලොකු වියදමක් නැතුව අපිට ආර්ථික ගෘහයක් හදා ගන්න පුළුවන් ක්‍රමයක් මේක. අපි මේ වගේ ගෘහ හදන විදිහ වීඩියෝස් දාලා තියෙනවා මගේ channel එකේ YouTube channel එකේ. ඉතින් බලන්න SL Agritech කියලා සර්ච් කරලා උත්සාහ කරලා බලන්න ඕන කෙනෙක්ට මේ වැඩේ කරන්න පුළුවන්.